Supatipanno bhagavato Supatipanno bhagavato Sāvaka Sangho Supatipanno bhagavato Sāvaka Sangho Supatipanno හැම දිනාගේම චිත්ත සංසාරයන් තුළ බුද්ධ ආදම්බර ප්‍රීතිය වඩවමින් වටිනා කියන පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් තමන්ගේ ජීවිතේ ජනිත කර ගැනීමේ හැකියාව අවස්ථාව තිබෙන වටිනා දිනයක්. ඉතින් මේ වගේ පින්කම් හැම කාලයකදීම හැම කෙනෙකුටම සිද්ධ කරන්න හැකියාවක් නැහැ. සද්ධාවෙන් අධික වෙන්න බුද්ධ ධර්මයේ ධර්ම සංගය ඒ වගේම සංඝ රත්නයේහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවකින් කටයුතු සිද්ධ කරන මහා ගුණයේදී ශ්‍රද්ධාවන්ත පින්වත් අයට වමනයි මේ දේවල් සිද්ධ කිරීමේ හැකියාව තිබෙන්නේ. චීවරයක් අනුභවනවා කියන එක මෙහෙසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට මේ දකින්නකොට පේනවා කොච්චර දේවල් කොච්චර සාධකයන් මේ දේවල් වලට අවශ්‍ය දෙන්නේ හැම දෙයක්ම සූදානම් කරගෙන හැම දෙයකම වටිනාකම දැනෙන ආකාරයට මේ හැම දෙයක්ම සූදානම් කරගෙන තමයි මේ උතුම් වූ පුණ්‍ය කර්තව්‍ය සිද්ධ කරන්න සූදානම් වෙලා සිටින්නේ. මේ අතන මතක ඇති අතීතයේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණ කාලේ මේ ලෝකේ පිංගුතුනි ජීවය කියන වස්ත්‍රය තිබුණේ නැහැ. උන්වහන්සේ මුළු ලෝකයක්ම කම්පා කරමින් මේ මහා පෘථිවි තලය කම්පා කරමින් මාංශපුර ජීවරේ තමයි උන්වහන්සේ දරාගෙන සිටියේ. පසු කාලයේ තමයි පිංගුතුනි භික්ෂු මහා සංඝ රත්නය මේ ලෝකෙ පහළ වුණාට පස්සේ මේ පාංශපුර ජීවර අරගෙන ඇවිත් සුදු වස්ත්‍රය බොමුණු ගෑවිච්ච ඕජස් ගෑවිච්ච මේ සුදු වස්ත්‍රය රැගෙන ඇවිල්ලා පිරිසිදු කරගෙන තමයි මුල්දින පඳු කොරලා උන්වහන්සේලා චීවරයේ දරන්නේ විදු මේ වගේ චීවරයක් දරනකොට ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තිබුණු උතුම් වූ ගුණේ නිසා මේ පාංශපුර චීවරය දරණ එක මහා අප්‍රමාණ ගුණයක් වුණා උන්වහන්සේගේ ජීවිතේ. මේ මහා පොළොව කම්පා වුණා මේ දේවල් දැකලා. මේ දේවල් දරාගෙන ඉන්න හැකියාවක් තිබුණේ නැහැ. දිවි දේවතාවුන් වහන්සේලා සාදුකාර පැවැත්වුවා. ඉතින් මේ පාංශපුර චීවරයේ ඒ කාලේ පටන්ම අපේ තථාගත සම්මා සම්බුද්ධ ස්වාමීන් වහන්සේ බොහෝම ගෞරවයෙන් හැම දිනාගේම සත්‍සහදී ගුණයන් වර්ධනය කරවන්න හේතුපාද වෙනවා. ඉතින් අද ඒ නිසා යතුම පාංශපුර චීවරයේ දීපත් කරගෙන තථාගතයන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙලා පුරාවත 45ක් දුන්නේ තමන් වහන්සේගේ ජීවිතයේ මේ ලෝක සත්‍යයේ උතුම් මේ සංසාරගත ජීවිතයේ ගැලවෙන්න සංසාරගත සසරේ ඊතර වඩ උතුම් වූ ධර්මයේ තමන් අවබෝධ කර උතුම් වූ ධර්මයේ දේශනා කරමින්
පඩු බෝපු චීවරයේ තමන්ගේ සිරුරේ දරාගෙන මේ උතුම් වූ චීවරය සිහිපත් කරගෙන තමයි මේ අතු හැමදෙනා මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නේ. සුගත චීවරයක් මේ අවස්ථාවේ මේ අතු සකස් කරන්න සූදානම් වෙන්නේ. හැමදෙනා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයක් ඇතිව තථාගතයන් වහන්සේගේ අරහං ආදී සම්බුද්ධ ගුණයන් සිහිපත් කරගෙන මේ සිද්ධ කරන්නේ වටිනා පින්කම. හැම කාලෙකම මේ දේවල් සිද්ධ කරන්න අපිට හැකියාවක් නැහැ. බොහොම ටික කාලයක් අපිට මේ දේවල් සිද්ධ කරන්න ලැබෙන. ඒ නිසා ලැබෙන අවස්ථාව උපරිම ප්‍රයෝජනයට රැගෙන සද්ධාවන්ත ඇත්තෝ මේ දේවල් සිද්ධ කරන්න හැම වෙලෙම කටයුතු සිද්ධ කළ යුතුයි. උත්සුක වේ යුතුයි. ඒ නිසා දැන් හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම කැමැත්තෙන් රුචිකත්වයෙන් බලා සිටින්නේ කොයි වෙලේ අපි මේ දේ පටන් ගන්නද? අපි කොයි වෙලේද මේ දේ පටන් ගන්නද? අපි මේ දවසම ගත කරමින් අපි තථාගතයන් වහන්සේ උතුම් වූ සම්බුද්ධ පූජාවන් සිදු කරතයි මේ සෝදානම්. ඉතින් ඒ නිසා හැම දෙනාගේම සතුටට කාරණා මුළු ලෝකයේ දෙවි දේවතාවුන් වහන්සේලා පවා සාදුකාර පවත්වමින් මේ පින් අනුමෝදන් මේ පින් රැකබලා සතුරු සිත්යත්ෝ වේ. ඉතින් ඒ නිසා දකින හැම දෙනාටම බොහොම බුද්ධාලංකර ප්‍රීතියක් ඇති වටිනා පින්කමක් සිදු කරන්න සෝදානම්. ඉතින් ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නයේ වඩම්වාගෙන උතුම් වූ උපෝසථ අෂ්ටාංග සීලයක පිළිපදලා දැන් මේ අතු කටයුතු සිදු කරලා ඉතින් සීලයේ ගෞරවය ඇති වෙන ආකාරයට සද්ධාවෙන් යුතුව සීලේ ආරක්ෂා කරගෙන මෙවිලේ පටන් මේ මහා කර්තව්‍ය අවසන් වෙන තෙක් හැමදෙනාම තමන්ගේ සීලයට ගෞරව කරමින් තමන් උපෝසථ සීලයක් සමාදන් වෙලා සිටි ආර්ය මහා සංඝරත්නය එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ආදී වූ ආර්ය මහා සංඝරත්නයේ තම තමන් වහන්සේලාගේ දිවි පෙවිත ගත කරපු ආකාරයටයි අපි අද අපේ සීලේ සමාදන් වෙන්නේ. මේ සීලේ අපි කොයිලේකවත් විඳ දමන්නේ නැහැ, කඩා දමන්නේ නැහැ. අපේ සීලයට අපි ආරක්ෂාවක්, අපේ සීලයට අපි ගෞරවයක් සිද්ධ කරනවා කියන අදහසින් යුතුව මේ සමාදන් වෙච්ච සීලය හැමදෙනාම ආරක්ෂා කරන්න, හැමදෙනාම රැකගන්න. මොකද සීලය තමයි හැම දෙයකටම මූලික වෙන්නේ. කිකී වාණ්ඩං චමරීව වාල්දී පියං බුද්ධං නයනං රක්ඛත. තථාගතයන් වහන්සේ දේශනා කරේ තමන් සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරන පුද්ගලයාට තමයි නිවන මාර්ගය සාක්ෂාත් කරගන්න ලේසි පහසුම තියෙන්නේ. ඉතින් ඒ නිසා තමන් සමාදන් වුණ මේ සීලය බොහෝ ශ්‍රද්ධාවෙන් ආරක්ෂා කරගෙන කොයි විලේකවත් මේ අවස්ථාවේ පටන් මේ කර්තව්‍ය අවසන් වෙන තෙක් වෙන කිසිම සිතුවිල්ලක් ඇති කරගන්නේ නැතිව තමන්ගේ ගෙදර දොරේ දේවල් අමතක කරලා දාලා තමන්ගේ රැකියාව අමතක කරලා දාලා තමන්ට දෙන වගකීම් අත්හැරලා දාලා මෙතෙන්ට පැමිණියේ මේ උතුම් වූ මහා කර්තව්‍යයට අතීත දෙන්නේ. ඒ නිසා මේ පැමිණි කාරණාව ඒ ආකාරයටම සිද්ධ කරගෙන පැමිණි කාරණාවට සාධාරණයක් සිද්ධ කරන් හැමදෙනාම තමන්ගේ හිතේ බොහොම වටිනා අදිෂ්ඨානයක් සිතුවිල්ලක් හිතේ තබා ගන්න. ඉතින් ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නයේ වඩම්වාගෙන උතුම් වූ උපෝසථ අෂ්ටාංග සීලයක පිළිපදලා සීලවත් පිරිසක් බවට පත් වෙලා දැන් මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ වටිනා කියන පුණ්‍ය කර්මයකට අතීත දෙන්න. ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දිවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ ඇතින් තිබෙනවා. සතරවරන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඉෂ්ඨගාමී දෙවි දේවතාවුන් වහන්සේලා මේ දැකබලා සතුටු සිත්යත්ව වෙනවා. ඒ වගේම මෙතෙන් පටන් මහා අකනිඩා බඹලව තෙක් සීලොම් බ්‍රහ්මරාජාණන් වහන්සේලා දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර පවත්වමින් මේ පින්කමට අතීත දෙන්න. ඉතින් ඒ නිසා සීලොම් බ්‍රහ්මරාජාණන් වහන්සේලාගේ ආශිර්වාදය අපට ලැබේවා. දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපට ලැබේවා. සත්‍යාදී බෑන පිළිවෙලට කියන ඒකට දාන්න ඕවත් මේකෙන් හරි පෙරි කියන ටික ටික ගන්න දානවා කට්ටිය.
දැන් ගන්න ලස්සනට පේනවාද? දැන් ලස්සනට පේනවානේ. ඉතින් උතුරන එක තමයි වෙන්න ඕනේ. ඒකට මෙහෙම කරනවා. පුරිස ධම්ම සාරති සත්තා
බලන්නකෝ. බුද්ධෝ භගවති නෑ නෑ. ආය සම්පූර්ණ දිගන්නේ නෑ. වැඩි. කොමින්. දැන් මොකද කරනවා? මේ මැදද පොඩක්. නෑ එහෙම නෙමෙයි. මේක කරකවන්න මොකද?
දිගන්න එපා. ආයෙ දිගන්න එපා. ඉතිපිසෝ භගවති මල්ලෙන්න. Bikin tanda. Ada yang Dan. Kom igjen der. Går det til? Itipiso Anuttaro Purisa Dhamsa Ya, korang dia pula. Nunggu ya, tak kira lagi. Mahin mana? Ayo nggak lagi? Amma ini nih, ini saat ini. Kau tahu, malah nih. Ini emang ini. Biwa deh. Kita di bawah.